මම හිතන්නේ අපි මුලින්ම කතා කරන්න ඕනේ විශ්වාසය සම්බන්ධයෙන් මේ මැතිවරණේ තියෙන. එකක් තමයි අපි දේශපාලනය ගැන කතා කරද්දී අපි හැමෝම දේශපාලනය අපෙන් පොඩ්ඩක් ඈතින් තියාගන්න තමයි උත්සාහ කරන්නේ. දේශපාලනය අපෙන් ඈත් වුණොත් මේ දේශපාලනට ලං වෙන මේ රටේ පවුල් කීපයක් තියෙනවා දේශපාලන බලය හොබවන. එයාලගේ පවුල් ඇවිල්ලා එයාලගේ මිනිස්සු ඇවිල්ලා මේ අපිව මෙහෙවන කාර්යය කරන්න පටන් ගන්නවා. ඒකට අපි ඉඩ දෙන්න බෑ. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ දේශපාලනය උරුම කරගත්ත ලංකාවේ පවුල් කීපයක් නෙමෙයි තියෙන අපි ඔක්කොම දේශපාලනය උරුමයි අයිති කරන්න ඕනාවක් අපිට තිබිය යුතුයි. එහෙම නැතුව දේශපාලනට ඈතින් ඉඳලා රටේ වෙන වැරදි විවේචනය කිරීමෙන් විතරක් මේවට විසඳුම් හම්බෙන්නේ නැහැ කියන එක මම මතක් කරන්න කැමතියි. මම මේ ප්‍රවේශය ගත්තේ දේශපාලනට ලං වෙන්න, ගමේ මිනිසුන්ට ලං වෙන්න, ගමේ මිනිහාගේ ප්‍රශ්න අඳුරගෙන උත්තරයක් දෙන්න හැකියාව තියෙන මැතිවරණය තමයි මේ තියෙන පළාත් පාලන මැතිවරණය. මේ තියෙන නගර සභා ඡන්දය. ඒතර ඒක තමයි ඔබට තියෙන හොඳම අවස්ථාව දේශපාලනයට හොඳ සක්‍රීය ලෙස සම්බන්ධ වෙන හොඳම අවස්ථාව කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ රටේ කවුද රට පාලනය කරන්න කියලා හිතන්න යන්න එපා. රටේ දැන් බලය තියෙන කාටද කියලා හිතන්න යන්න එපා. ඊට කලින් බලය තිබ්බ කාටද කියලා හිතන්න යන්න එපා. ටීවී එකේ පෙන්නන නළුවෝ වගේ දේශපාලඥයෝ ගැන හිතන්න යන්න එපා. මේ වෙලේ අවශ්‍ය වෙන්නේ වැඩක් කරන්න පුළුවන් ගමේ මිනිස්සෙක්ව හරියට වැඩේ දන්න කෙනෙක්ව මේ නගර සභාවට යන එක තමයි මේ වෙලේ අපි හැමෝගෙම අරමුණ විය යුත්තේ. ඒ නිසා අපිට ඒ දේ කරන්න පුළුවන් විශ්වාසය තියාගන්න. විශ්වාසය තබා ගත්තොත් ඒ විශ්වාසයෙන් ජයග්‍රහණය නිසකසෙම හම්බ වෙනවා. මම මේ විශ්වාසය ගැන කතා කරද්දී මට අපේ නායකතුමා ගැන කතා නොකරන්න බෑ. ඔයකට දන්නවා ඇති රටේ ආයතන ගැන කතා කරද්දී විදුබල මණ්ඩලය ඒ වගේම තෙල් සංස්ථාව එහෙම වාර්ෂිකව අපි පුරෝකථනයක් කරනවා වාර්ෂික අලාභය කීයද කියලා. ලාභේ නෙමෙයි අලාභය තමයි පුරෝකථනය කරන්නේ. හැබැයි මෙතුමා විශ්වාසයෙන් අමාත්‍යාංශ ගත්තා. මෙතුමා අන්නවන්න බලාගෙන අමාත්‍යයන් සමහර අය දුන්නා මෙතුමාට. පුළුවන් නම් කරලා පෙන්නන්න කියලා. අර ෆේල් කරන්න හිතාගෙන. හැබැයි මෙතුමා අමාත්‍යංශ අරගෙන විදුබල මණ්ඩලය තෙල් සංස්ථාව එහෙම ලාභ කරා. හැබැයි අදත් මේ තෙල් සංස්ථාව විදුබල මණ්ඩලයේ ලාභය තමයි. ඒ ලාභය මොකක්ද තියෙන්නේ? අපෙන් මිරිකලා සල්ලි වැඩියෙන් අරගෙන. 119 තෙල් ටික ගහලා තමයි මිනිස්සු ගහගෙන සන්තෝෂෙන් ගම ගිහිල්ලා තමයි මේ අමාත්‍යංශ ලාභ කරේ. ඒතර එතන තියෙන්නේ කලමනාකරණය. ඒතර අපේ අද පක්ෂයේ නායකයා දක්ෂ කලමනාකරුවෙක්. හොඳ විද්වතෙක්, උගතෙක්. මේ රටේම අපිට කියන්න පුළුවන් අපේ නායකයා මෙයා කියලා. සමහර පක්ෂ තියෙනවා පරණයි, දැවැන්තයි, ගොඩක් අය ඉන්නවා කියලා කියනවා. හැබැයි පක්ෂේ නායකයාගේ නම කියන්න බෑ. මොකක් හරි කුණු ගොඩක් ඒ පක්ෂේ නායකයාගේ නමට අගට තියෙනවා. ඒ කුණු ගොඩ පාත් වෙනවා මේ ගමේ ගිහලා ඡන්දිල්ලද්දී. ඔයාගේ නායකයා අරම නේද? මිනිමරලා තියනව නේද? හොරම් කරලා තියනව නේද? ඒවයි කතන්දර ගොඩක් වෙනවා. අපි නම් කියන්න කැමති නෑ. නමුත් මේ රටේ තියෙන ලොකු කියන පක්ෂවල තියෙන තත්ත්වය ඔකයි. හැබැයි අපි වුණත් අද දේශපාලනය කරන්නේ අපිට දේශපාලනය කරන්න උවමනාව තියෙනවා. අපිට දේශපාලනය කරන්න ඕනේ නිදහසේ වගකීමෙන් ලැජ්ජන දේශපාලනයක් කරන්න තමයි අපි මේ චම්පිකරණක මැතිතුමත් එක්ක සම්බන්ධලා තියෙන්නේ. මොකද අපිට ගෞරවණීය දේශපාලනයක් මේ පක්ෂ තුලේ කරන්න පුළුවන්. ඒ නිසා අද ඔබ මේ නියෝජනය කරන්නේ නිකන් ස්වාධීන කණ්ඩායමක් නෙමෙයි. ඔබ නියෝජනය කරන්නේ ඡන්දයක් කිට්ටුනාම ටක් ගාලා යාළු ටිකක් දාලා කණ්ඩායමක් දාලා ඉල්ලන මැතිවරණයක් නෙමෙයි. ඔබ නියෝජනය කරන්නේ මේ රටේ අමාත්‍යාංශ සාර්ථක කරපු මේ රටේ අයවැයේදී ලාභ පෙන්නපු රාජ්‍ය ආයතන ලාභ කරන්න මේ ඇමතිවරුන්ට පාඩම් කියලා දුන්නු කෙනෙක් නායකත්වයේ දරන මෙහෙවන පක්ෂයක තමයි ඔය කට්ටිය අද මේ හිටගෙන ඉන්නේ. ඒ තමයි අපේ එක්සත් ජනරාජ්‍ය පෙරමුණ. අපේ සලකුණ පැන්සල. මේ පැන්සල නොදන්න කෙනෙක් ලංකාවෙත් නැහැ ලෝකෙත් නැහැ. මම හිතන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මිනිස්සෙක් කියන කෙනෙක් මේ පැන්සල කියන එක දන්නවා. ඔය ඇමර්සන් අනන්තර පැත්තේ ගෝත්‍රික නම් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මිනිස්සෙක් මේ පැන්සල මේ සාක්ෂරතාවත් එක්ක මේ උපකරණයක් විදිහට මේක දන්නවා. ඒතර මේකේ තියෙනවා උගත්කමක පැත්තක තියෙනවා හැමෝම දන්න ගතිය තියෙනවා. ඒතර අපේ සලකුණේ ඉඳලා අපේ පක්ෂයේ නියෝජනයක් තමයි එන්නේ. ඒක තමයි මට කියන්න අවශ්‍ය වෙන්නේ. ඒක සලකුණ එකක් සලකුණ තියෙන්නේ පක්ෂයට ගැලපෙන සලකුණක් තමයි තියෙන්නේ අපිට. ඒ නිසා මේ පැන්සල කියන එක සමාජගත කරන්න අපිට අපහසු නෑ. ඒතර පැන්සලට ඡන්දයක් දෙන එක අපිට සමාජගත කරන්න එච්චර අපහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ගෙයින් ගෙට යන්න කලින් තීරණ ගන්න එපා. කෙනෙක් අපිට ඡන්ද දෙන්නේ නැති වෙයි කියලා හිතලා කලින් ඔයාලා තීරණය ගන්න එපා ගිහිල්ලා කතා කරලා බලන්න. මේ මිනිස්සයා එක්ක සුරංගින්ද නැත්නම් මේ අපේක්ෂා කණ්ඩායමින්ද නැත්නම් අපේ චම්පිකරණක ඇමතුමායින්ද නැත්නම් අපේ පක්ෂයෙන්ද නැත්නම් තේරුම් ගත්ත හින්දා හරි අපිට ඡන්දෙ දෙයි. ඒ වගේම තමයි අපිට ඡන්දෙ දෙයි කියලාත් මග අරින්න එපා ගිහිල්ලා කතා කරන්න. අපිට කැමැත්තෙන් ඉන්නවා නමුත් තව කාරණා එයාට තහවුරු කරගන්න, ඒ කියන්නේ පැහැදිලි කරන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ගිහිල්ලා කතා කරන්න. අපිට ඡන්දෙ මනාපේ ගන්න පුළුවන්. එසේ අපි මේක උපරිමයෙන් කරන්න ඕනේ. අපි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම වගේ අපේ කණ්ඩායම වැඩ කරනවා. අපි හැම කණ්ඩායම දිරිමත් කරනවා. මොකද අපිට අපේ පක්ෂේ කුඩයි, අපේ පක්ෂේ කෙටි කාලයක් තියෙන්නේ. නමුත් අපි මේ අද පක්ෂ ආරම්භ කරන්න මේ රටේ දැවැන්ත වෙනසක් කරන්න බලාගෙන තමයි මේ පක්ෂය අපි මේ කටයුතු ආරම්භ කරන්නේ. අද මේ ඔබ මේ අපේක්ෂක කණ්ඩායම ඉතිහාසගත වෙනවා. ඇයි අපේ පැන්සල එක්සත් ජනරාජ්‍ය පෙරමුණ පැන්සල් ලකුණේ මේ
මැතිවරණයකට ලංකාව ඉදිරිපත් වෙන්නේ පළවෙනි අවස්ථාවට. මෙතනින් අපි පක්ෂේ නවත්තන්නේ නැහැ. අපි පක්ෂේ ගොඩනගනවා. අපි පක්ෂේ තරුණයෝ ඉන්නවා. අපේ පක්ෂේ හොඳ අධ්‍යක්ෂකම් දෙන පළපුරුදු වෘත්තීයවේදී ඉන්නවා. මේ නායකතුමා වගේ. ඒතර මේ ඔක්කොමත් එක්ක අපි මේ පක්ෂේ ගොඩනගනවා. මේ පක්ෂේ මේ පළාත් පාලන මැතිවරණ ආරම්භ කරලා ඉදිරියට යනවා. හැබැයි යන අවස්ථාවකත් එක දෙයක් වෙනස් වෙනවා. ඒක තමයි ඔයකට ඉතිහාසගත වෙන්නේ මේ අපේක්ෂක කණ්ඩායම තමයි පළවෙනි වතාවට පැන්සලෙන් ඡන්දිල්ලුව මැතිවරණ ඉදිරියට අපේක්ෂක කණ්ඩායම වෙන්නේ. තව අපේක්ෂක කණ්ඩායම අනාගතේ කීයක් ආවත් මේ ඉතිහාසය කාටවත් මකන්න වෙන්නේ නැහැ. අපි මේ ඉතිහාසයට පණක් දෙන්න ඕනේ. මේ ඉතිහාසය අපි රන්නකුලෙන් රියවන්න ඕනේ. ඒ වගේම මේ ඇඹිලිපිටි වගේ හොඳ ආර්ථික මට්ටමක් තියෙන නගරවලට මේ සුරංගල වගේ බුද්ධිමත් ජව සම්පන්න තරුණ තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. මේ කණ්ඩායම තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රටේ හැම නගරයකම හොඳ ආර්ථිකයක් තියෙන විදිහට හදන්න අවස්ථාව ලැබෙන්නේ අපි එහෙම කරොත්. මම අවසන් වශයෙන් කියන්න කැමතියි ලංකාවේ දේශපාලන එක කණ්ඩායමක් අවුරුදු 76කට බැනගෙන හිටියා. ඒ 76ට බැනගෙන හිටියේ රටේ වක්කීම් අරගෙන. ඒවා මිනිස්සුන්ගේ හිතාමතා අමතක කරලා. හිටපු කුෂිකර්ම ඇමතිලා තමයි කිව්වේ අපි මේ බලය ගත්තේ නැහැ කියලා. දැන් ජනාධිපති අනුරකුමාර දිසානායක ඒ කාලේ කිව්වේ 76ක් එයාලා පාලනය කරේ නැහැ කියලා කිව්වා. නමුත් එයාලත් මේ රටේ පාලනයට සම්බන්ධ වුණා. යම් මේ අවස්ථාවල හැබැයි ඒක මිනිස්සුන් අමතක කරුවා. මිනිස්සු ඉතා පහසුවෙන් අමතක කරා. මට කියන්න තියෙන එක කාරණාවක් අපි මෙතුමා අමාත්‍යාංශ කරලා දෙනවා මේ රටේ බරපතල අමාරු අමාත්‍යාංශ කරලා දෙනවා. මෙතුමාට ලැබුණ අමාත්‍යාංශවල පීඩනය එන්නේ විපක්ෂයෙන් නෙමෙයි පක්ෂය තුලින් පීඩනය. ඒ වගේ බරපතල රාජකාරී කාර්යබන්ධන අමාත්‍යාංශ තමයි මෙතුමා කරලා දෙන්නේ. මම දැක්ක දෙයක් තමයි පාලනය කරන හැමතිකමත් දරන වක්කීමක් තියෙන කෙනෙක්ට ගමක ප්‍රශ්නයක් වුණොත් ගිහිල්ලා එකපාරට කතා කරන්න අමාරුයි. විරෝධයක් එල්ල වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම ඒක උදාහරණයක් කියන්නම්. අලියෙක් ගහලා මිනිස්සෙක් මැරුණොත් ඒ වර්තමාන ආණ්ඩුවේ ඇමති කෙනෙක්ට ගිහිල්ලා කතා කරන්න පුළුවන් දෙකපාරට. බෑ චෝදනාවට ලක් වෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඔහු එතනට යනවා නම් ඔහු යන්න ඕනේ හරි උත්තරයක් අරගෙන අපි මේ වගේ වැඩ පිළිවෙලක් දාලා තියෙනවා. ඒකට අසාර්ථක වුණා. අපි ඊළඟට මෙහෙම කරමු. මොනවාරි හොඳ අවබෝධයකින් හොඳ අධ්‍යයනයකින් තමයි එතනට යන්න ඕනේ. අන්න ඒක තමයි ඒ වගකීම කියන එක තියෙන එතන. හැබැයි අලියෙක් ගහලා මිනිස්සු මැරුණ ගමන් මයික් එක අරගෙන මීඩියට ගෙන්නගෙන එතන ඉස්සරහා කතා පවත්වපු දේශපාලන පක්ෂයක් ලංකාවේ තිබ්බා. අපි ආවොත් මෙයා වෙන්නේ නැහැ. මොනවද මේ කරන්නේ? විවේචන විතරයි තිබ්බේ. දැන් ඒ විවේචකයෝ ඒ අපි කියන අපේ භාෂාවේ ඒ කයිය ගහපු මිනිස්සු ටික අද මේ රටේ පාලන බලයක් දරනවා. ඒ කියන උත්තර ටික ඇවිල්ලා තියෙනවද? ඒ කියපු උත්තර ටික ඇවිල්ලා තියෙනවද? බලය දුන්නොත් කරනවා කියපු ටික වෙලා තියෙනවද? එහෙම වෙලා නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම වෙලා නැහැ. අද එයාලගේ විපක්ෂය එයාලම තමයි. අවුරුදු 70 ගාණක් කියපු ටිකම එයාලටමයි අහන්න වෙලා තියෙනවා තමන්ගේ මේ වැඩ කටයුතු කරගෙන නැද්දි. ඒතර ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි මේ දේශපාලනේ අපිට පුළුවන් දේවල් අපි කරන්න මිනිස්සුන්ට පොරොන්දු වෙමු. බැරි දේවල් නොකරමු. ඇත්ත කියලා යමු. මොකද ඇත්ත කියලා එක පහසුයි. කෙටි කාලේ මිනිස්සු අමනාප වුණොත් දික්කාලනේ කියන්න පුළුවන්. මේ මිනිස්සයා සුපිරි මිනිස්සෙක් අපිට බොරු කිව්වේ නෑ. ඇත්ත කියලා තමයි දිගටම ආවේ කියලා. මොකද බොරුකාරයන්ට මේ පොළවේ ලොකු කාලයක් බොරුවෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජනරජ පෙරමුණුදියට අපේ උපරිම ශක්තිය අද අපි නායකතුමත් එක්ක ආවත් අපි ඊළඟ දවසක මේ සුරංගලාට මේ අපේක්ෂා කරන උදව් කරන්න ගෙයින් ගේට යන්න හරි අපි එනවා. මොකද අපිට අවශ්‍යයි මේ තරුණ නායකයෝ මේ වගේ දක්ෂ කණ්ඩායම් මේ දේශපාලන ඉස්සරහට ගන්න. මොකද මේ දේශපාලනය තවදුරටත් කාගේවත් අයිතියක් කියලා හිතන්න එපා. මේ දේශපාලන අපි කරන්න ඕනේ. අපි තරුණ විදියට, අපි ප්‍රාදේශීය නායකයෝ විදියට මේ රටේ නීති ටික හදන්න, ප්‍රතිපත්ති ටික හදන්න අපි සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට මූලික අඩිතාලම තමයි මේ පළාත් පාලන මැතිවරණ කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ නිසා ඇඹිලිපිටි නගර සභාවට පැන්සල් ලකුණෙන් අලුත් ඉතිහාසයක් ලියන්න එක්වෙන සුරංග ඇතුළු මේ කණ්ඩායමට අපි සුබපතනවා. ඒ වගේම අපේ පක්ෂයක් විදියට අපේ පූර්ණ සහාය මේ ඇඹිලිපිටිට ලැබෙනවා. ඒ ජයග්‍රහණය කරලා අපි මැයි 6 වෙද්දී බලමු අපේ മന്ത്രിවරු කී දෙනෙක් මේ සභාවේ ඉන්නවද? ඒ മന്ത്രിවරුත් එක්ක මේ සභාව දියුණු කරලා මේ නගරයත් අපි දියුණු කරමු කියන බලාපොරොත්තුවෙන් මගේ වචන සල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.